සාමාන්‍යයෙන් ඔයා බයික් ලවර් කෙනෙක් නම් ඔයා ඉස්සල්ලාම කරන්නේ සාමාන්‍ය පොඩි බයික් එකක් අරගෙන බයික් වලට එක්ස්පර්ට් කෙනෙක් වෙන එක. බයික් එකක් රයිඩ් කරන්න පුරුදු කෙනෙක් වෙන එක. ඊට පස්සේ ටිකෙන් ටික අපි අපේ බයික් ජර්නි එකේ ඉහළට යන්න අපි කරන්නේ මොකක් හරි බයික් කැටගරි එකක් සිලෙක්ට් කරගෙන අන්න ඒ කැටගරි එකත් එක්ක ඉස්සරහට යනවා. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍යයෙන් බයික් එකක් පැදලා එහෙම නැත්නම් බයික් එකක් පදින්න පුරුදු වෙලා ඊට පස්සේ අපි එන බයික් කැටගරි එක RC වුණොත් අන්න ඒ RC කැටගරි එකට එහෙම නැත්නම් රේසිං ස්පෝර්ට් කැටගරි එකට යද්දී අපි ටිකක් විතර අපිට බයික් එක ෆීල් වෙන්න එහෙම නැත්නම් බයික් එක හුරු වෙන්න ඒකට මැච් වෙන විදිහේ බයික් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒකට හොඳ සොලියුෂන් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ Songsheng brand එකේ RC250 කියන බයික් එක. ඇයි මම මේක එන්ට්‍රි ලෙවල් කියන්නේ? ඉතින් එන්ට්‍රි ලෙවල් කිව්වම මේකේ තියෙන දේවල් අඩුයිද? performance එක අඩුයිද? අපේ වචනෙන් කියනවා නම් feel එක අඩුයිද? එන්ට්‍රි ලෙවල් බයික් එකක් වුණත් අන්න ඒ දේවල් අඩු නැති බයික් එකක් විදිහට මට Songsheng Cyclone RC250 එක හඳුන්වන්න පුළුවන්. ඉතින් Songsheng කියන බ්‍රෑන්ඩ් එක ලොකු ඉතිහාසයක් එක්ක චයිනා වල පටන් ගත්ත කම්පනි එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ Songsheng තමයි ෆවුන්ඩර් ගේ නම. ඊට පස්සේ මේක Chongqing කියන ඒරියා එකේ තමයි හෙඩ් ක්වාටර්ස් තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ එක ඩිවිෂන් එකක් තමයි Cyclone විදියට හඳුන්වන්නේ. Cyclone කියන නමේම තියෙනවා බයික් එකේ performance එක කොයි වගේ ඇතිද කියලා. ඉතින් Songsheng Cyclone RC250 කියන entry level bike category එකේ sport bike category එකක් තමයි මේ විදියට බලා ගන්න තියෙන්නේ. හැම වෙලෙම කියනවා වගේ entry level කියලා කිව්වට මම මේක review කරගෙන යද්දී ඕගොල්ලන්ට හිතෙයි මේක entry level ද කියලා මේ තියෙන performance එක මේ තියෙන design එකත් එක්ක. ඉතින් ඒ විදිහට තමයි අද කතා කරන්න තියෙන්නේ Songsheng brand එකේ තව models ගොඩක් ඉස්සරහට කතා කරන්න තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම short එක තියෙනවා මේකේ TikTok, Facebook, Instagram වල අනිවාර්යයෙන් මේක ගිහලා like කරන්න, follow කරන්න. ඒක download කරලා ඔයාගේ personal social media වල story එකක් දාන්න අමතක කරන්න එපා. අපි යන් වීඩියෝ එකට මේ Motor Hub. වීඩියෝ පටන් ගන්න කලින් ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්නයකට උත්තරයක් දීලා ඉන්න. ඉතින් මෙන්න මේ නම්බර් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් Yamamoto වල contact කරන්න. ඒගොල්ලෝ තමයි මේක ලංකාවට ගෙන්නන්නේ. ඉතින් මේ නම්බර් එකෙන් contact කරගත්තොත් ඔයාලට පුළුවන් මේක ගැන තව විස්තර දැනගන්න. ඒත් එක්කම මේක test run එකක් කියන්නේ purchase කරන්න වගේම after sales කියන්නේ වැඩිපුර විස්තර දැනගන්න. ඉතින් call එකක් දෙන්න පුළුවන් මේ නම්බර් එකෙන් save කරලා තියාගන්න. front design එකෙන් මම කතාව පටන් ගන්නම්. සාමාන්‍යයෙන් RC එකක් වුණාම ඒ තියෙන unique design එක තියෙනවා. හැබැයි මේක පොඩි up market look එකක් එක්ක 2026
versions වල තියෙන ඒ look එක ඒ feel එක මේ face එකෙන් අරන් තිනවා. මම එකින් එක කතාව පටන් ගන්නම්. ඉස්සෙල්ලාම මේ Wise එක අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් RC වල unique Wise එකක්. හැබැයි Wise එක size එකෙන් වැඩි. මේකත් එක්ක අපේ windshield එකක් විදිහට පාවිච්චි වෙන හින්දා අපිට අර ඉස්සරහින් එන wind එක අපිට ඒකෙන් ඩැමේජ් එකක් ඒකෙන් බාධාවක් වෙන්නේ නැතුව අපිට පහසුවෙන් රයිඩ් කරන්න පුළුවන් විදිහේ ෂීල්ඩ් එකක් එක්ක එන්නේ. පල්ලෙහාට ආවොත් අපිට RC250 මේගොල්ලන් යුනික් ඇග්‍රෙසිව් ෆේස් එකත් එක්ක එන්නේ. ඉතින් ඉන්ටෙක්ස් කිහිපයකුත් මෙතනින් හම්බ වෙනවා සයිඩ් මිරර්ස් දෙකට පහලින්. පල්ලෙහාට ආවොත් RC250 බ්‍රෑන්ඩින් එකත් එක්කම අපිට හම්බ වෙනවා මේකේ LED DRL එක මෙන්න මේ විදිහට හම්බ වෙනවා වගේම අපිට LED headlamps තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ aerodynamic wings හම්බ වෙනවා දෙපැත්තෙම. ඉතින් මේ ඩිසයින් එකත් එක්ක පොඩ්ඩක් අර hard accelerations වලදී ඉස්සරහා lift වෙන එක අවම කරන්න පුළුවන් වගේම high speeds වලදී මේක stability එක තියාගන්න වගේම අපි hard riding වලදී මේක ඉස්සරහා තියෙන stability එක තියාගන්නත් මේ aerodynamic wings වලින් ගොඩක් ලොකු support එකක් දෙනවා. ඉතින් අපිට සමහරලාට ඒක appearance එකට තියනවා කියලා හිතන්න පුළුවන්. ඊට වඩා ලොකු දේවල් ටිකක් මේ wings වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් බලා ගන්න පුළුවන් වගේම අපිට appearance එකටත් ඒක වැදගත් වෙනවා. ඉතින් මේකේ black color එක red color එක මේකේ combination එකක් එක්ක එන්නේ. පල්ලෙහාට આવොත් මේ තියෙන aggressive face එකත් එක්කම පහලින් ඔයගොල්ලන්ට පේනවා තවත් intakes කිහිපයක් තියෙනවා. ඉතින් මේ intakes වලින් කොහොමද මොනවද වෙන්නේ කියලා අපි side එකේදී කතා කරමු. ඒකත් එක්කම පල්ලෙහාට આવොත් මේ පැත්තේ මේකේ TCS ABS කියලා දෙනවා. මේක anti lock braking system එකක් තියෙන හින්දා wheel lock වෙන්නේ නැතුව අපිට smooth braking වලට යන්න පුළුවන්. high speed එකෙන් යනවා වගේම අනිත් පැත්තට ස්මූත්ලි අපිට මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නත් ඕනි. බයික් එකේ කතාව පටන් ගන්නෙද්දී මම කිව්වා එන්ට්‍රි ලෙවල් කිව්වට මේකේ තියෙන දේවල් බැලුවාම එන්ට්‍රි ලෙවල් කියලා හිතන එකක් නෑ කියලා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ කියන්නේ. ඉතින් ඒත් එකම අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක අර අපිට aerodynamic shapes එක දෙන stability එක තවදුරටත් improve කරන්න තවදුරටත් ඒකට support කරන්න පුළුවන් විදිහේ suspension system එකක් එක හම්බ වෙන්නේ. අපිට ලොකු display එකක් හම්බ වෙනවා වගේ මේක 17 inch wheel එකක් හම්බ වෙනවා diamond cut design එකකුත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති ABS කියන sticker එක මෙතනින් හම්බ වෙනවා reflector එකක් එක්ක. ඉතින් ඒ විදිහට තමයි front design එක ගැන කතා කරන්න තියෙන්නේ. LED turn indicators උත් අපිට පොඩියට හම්බ වෙනවා. හැම වෙලෙම කියන වගේ අර flexible indicators හම්බ වෙන්නේ. මේවා එකපාරට පොඩ්ඩක් touch උරා කියලා damage වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න අඩුයි. ගොඩක්ම flexible ඔයගලන්ට පේනවා ඇති. side එකට එනවා නම් ඉස්සෙල්ලම highlight වෙන්නේ මේක තියෙන මේ side kit එක face එකෙන් continue වෙන kit එකේ මෙන්න මේ විදිහට එයා outlets එකක් මෙතනින් දීලා තියෙනවා. අපේ ඉස්සරහින් ගන්න එයා එක මෙන්න මේ විදිහට side එකෙන් එළියට යවන්න පුළුවන් විදිහේ design එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. වාහනේ එහෙම නැත්නම් මේ bike එකේ stability එක තියාගන්න down force එක වැඩි කරගන්න මේ air flow එක ගොඩක් වැදගත් වෙනවා. මේ air flow එක කොහෙන්ද යන්නේ කියන එක. ඒත් එක්කම side එකේ මෙන්න මේ විදිහට RC250 sticker එකත් එක්කම මේගොල්ලන්ගේ මේ RC division එක යන Cyclone කියන branding එකත් මෙතනින් හම්බ වෙනවා. ඊට අමතරව stickers කියන කියනවා නම් SR250 GS කියලා මෙතනින් පොඩි sticker එකක් හම්බ වෙනවා. ඉතින් tank size එක බැලුවහම අර face එකත් එක්ක continue වෙච්ච tank design එකක් බලා ගන්න තියෙන මම capacity එක ඉස්සරහට කියන්නම්. ඒත් එක්කම side එකේ ඊළඟට තියෙන දේවල් ටික ගැන කතා කරොත් අපිට මේක හම්බ වෙනවා rider pillion දෙන්නට foot pegs හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් pillion ගේ level එක නම් ඔයගලන්ට පේනවා ඇති ටිකක් විතර high level එක තමයි තියෙන්නේ. ඒත් එක්කම rider එක මිලිමීටර 710ක seat height එකක් එක්ක එන්නේ. එතකොට අපි bike එකේ කොච්චර aerodynamic shapes තිබ්බත් bike එකේ suspension මේ වගේ දේවල් කොච්චර modified තිබ්බත් driver ගේ shape එක driver ගේ position එකත් අනිවාර්යයෙන්ම වැදගත්. bike එකේ stability එක තියාගන්න හරි ride එකකට යන්න. ඉතින් ඒකින්ද මිලිමීටර 710ක මේකේ තියෙන seat height එකත් එක්ක center of gravity උඩින්ම පල්ලෙහාට ගන්න try කරලා තියෙනවා. හැබැයි පිළියන් නම් ඉන්නේ ටිකක් උඩින්. අපිට මෙන්න මේ වගේ strap එකක් හම්බ වෙනවා. අපිට bike එක නවත්තලා තියද්දි handle කරන්න bike එක තල්ලු කරන්න වගේ දේවල් වලට ඕනොත් අපිට මේ වගේ strap එකකුත් හම්බ වෙනවා. ඒත් එක්කම මෙන්න මෙතනනුත් තව air cowls දෙකක් හම්බ වෙනවා. රයිඩ් එකේ ඇඟින් පිටිපස්සෙන් අපිට මෙන්න මේ එයා කවුල්ස් දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් අර අපි vehicle එක ගත්තොත් එහෙම නැත්නම් අපි වෙන වාහනයක් ගත්තොත් බයික් එකේ තියෙන rear down force එක එහෙම නැත්නම් පිටිපස්සේ stability එක තියාගන්න බයික් එකේ පිටිපස්සේ තියෙන high speed cornering වලදී high speed වලදී බයික් එකේ පිටිපස්ස පොඩ්ඩක් විසි වෙන්න වගේ තියෙන ඊටකට අවම කරන්න මේකට පුළුවන් පොඩි ටනල් එකක් වගේ තියෙන්නේ. ඉතින් ඒක අස්සෙන් එයා එක ෆ්ලෝ වුණාම පිටිපස්සේ down force එක ගොඩක් වැඩි වෙන විදිහේ ඩිසයින් එකක් තමයි බලා ගන්න තියෙන. Sonchen කියන මේගොල්ලන්ගේ logo එක මෙතනින් emboss කරලා තියෙනවා වගේම ride එක seat එක ගැන කියද්දි back rest එකක් තියෙනවා. ඉතින් මේකේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ hard accelerations වලදී rider පිටිපස්සට එද්දි පොඩි support එකක් තියෙනවා පිටිපස්සෙන්. ඒක ගොඩක් වැදගත් වෙනවා. පොඩි support එකක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් හොඳ height එකක් තියෙන හින්දා
රයිඩ් එකේ ස්ටැබිලිටි එක හොඳම තියාගන්න පුළුවන් විදිහේ රෙස්ට් එකක් විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මේකේ මේ පිලියන්ගේ සීට් එකේ සයිඩ් එක රයිඩට සෙට් වෙන විදිහට එහෙම නැත්නම් රයිඩර්ගේ පිට සීට් වෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම අර ඉස්සරහදී විච්ච ග්‍රැෆික්ස් ටික පිටිපස්සට මෙන්න මේ විදිහට කන්ටිනියු වෙනවා. ඒත් එක්කම මම මෙහෙම වෙනවා රිය සයිඩ් එකට. ඉතින් අපිට රිය මොනොෂොක් එක මෙතනින් දීලා තියෙනවා. ඉතින් අපිට ඉස්සරහා අප්සයිඩ් ඩවුන් ෆෝක්ස් එකම රිය මොනොෂොක් එකත් එක්ක අර එරෝඩයිනමික් ෂේප්ස් එක්ක දෙන ස්ටැබිලිටි එක තවත් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් ඒත් එක්කම පිටිපස්සේ අපිට 17 ඉන්ච් වීල් එකක් තමයි හම්බෙන්නේ පිටිපස්සෙත්. හැබැයි මේක සයිස් එකෙන් ටිකක් වැඩි. සාමාන්‍ය RC වල වගේ ඉස්සරහා ටයර් එකට වැඩිය. මොකද පිටිපස්සේ පාරත් එක්ක කන්ටැක්ට් වෙන ඒරියා එක වැඩි. ඒකත් එක්ක හොඳ ග්‍රිප් එකක්, ඒත් එක්කම හොඳ ස්ටැබිලිටි එකක් තියාගන්න පුළුවන් විදිහේ අපිට හොඳ පොළොවට ටච් වෙන විදිහේ ටයර් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම ඒකේ තියෙන ස්ටැබිලිටි එක, ඒකේ තියෙන පහසු වගේම ඒකේ අපියරන්ස් එකත් අර RC එකකට මැච් වෙන විදිහේ අපියරන්ස් එකක් එක තමයි බලා ගන්න තියෙන්නේ. අපිට ABS සහ මෙන්න විදිහට ඩිස්ක් බ්‍රේක් එකක් පිටිපස්සේ තම වෙනවා. අපිට ඩුවල් සයිඩ් ස්විං ආම් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සට ආවොත් LED tail lamp එකත් එක්කම පොඩි ටර්න් ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙන මෙන්න මේ වගේ ෆ්ලෙක්සිබල් ඉන්ඩිකේටර්ස්. අපි යන් ඉස්සරහට ගේජ් ක්ලස්ටර් එකට එනවා නම් අපිට TFT කලර් ඩිස්ප්ලේ එකක් මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේක පොඩි ඩිස්ප්ලේ එක නැත්නම් සිම්පල් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. හැබැයි මේකේ අර ලයිව් ගතියක් තියෙනවා, මාර ලයිව් ගතියක් කලර්ස් උත් එක්ක. ඉතින් මේකේ මෙන්න විදිහට මෝඩ් එක කියලා අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේක කිලෝමීටර්ස් එතක මයිල්ස් වලට අපි චේන්ජ් කරන්න පුළුවන් ගේජ් ක්ලස් එක. ඊට අමතරව මේකේ අපිට ස්පීඩ් එක, RPM එක, ෆියුල් ලෙවල් එක, ඒත් එක්කම අනික් ඔප්ෂන්ස්, ඔඩෝමීටර් එක, ට්‍රිප් ඩීටේල්ස්, ටෙම්පරේචර් එක, මේ හැම එකක්ම ඩිජිටලි තමයි ඩිස්ප්ලේ කරන්නේ. ඉතින් මේකේ සයිස් එක ටිකක් වැඩි. ඒත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් වෙන්නේ සම්පූර්ණයෙන්ම කළු සර්ෆස් එකකට හින්දා අපිට දවල්ට වුණත් පිටිපස්සෙන් ලයිට් එකක් ආවට මේක තියෙන දේවල් පහසුවෙන් බලා ගන්න පුළුවන්. මොකද ඩාර්ක් සර්ෆස් එකක තමයි ඉන්නේ. ඊට අමතරව මෙතනින් පොඩි එයා පොඩි අවුට්ලට්ස් දෙකක් තියෙනවා. අපේ එළියෙන් ගන්න එහෙම නැත්නම් ෆේස් එකෙන් ගන්න එයා එක මෙතනින් එළියට ගන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් තියෙනවා. එතකොට අර ඒරෝඩයිනමික්ස් වින්ග්ස් වල දෙන සපෝට් එක වගේම මේකෙන් එයා ෆ්ලෝ වුණාවත් ෆ්‍රන්ට් ෆේස් එකේ තියෙන ඩවුන් ෆෝස් එක වැඩි කරන්න ලොකු සපෝට් එකක් දෙනවා. විශේෂයෙන්ම වීල් ලිෆ්ට් කරන්නේ නැතුව හાર્ඩ් ඇක්සලරේෂන්ස් වලදී ඉස්සරහා ඉස්සෙන් නැති වෙන්න ලොකු සපෝට් එකක් ඒකත් එක දෙනවා. ඉතින් ට්‍රිපල් ක්ලෑම්ප් මේ වගේ අපිට හම්බ වෙනවා RC ඩිසයින් එකේ අපිට හැන්ඩල් බාර් එක. ඉතින් හැන්ඩල් බාර් එකේ තියෙන කන්ට්‍රෝලර්ස් ගැන මෙතනින් කතා කරා නම් අපේ වම් පැත්තේ අපිට හෙඩ්ලයිට් ඩිම් කන්ට්‍රෝල් එක තියෙනවා. ඊට අමතරව හැසාර්ඩ් ලයිට්ස්, ටර්න් ඉන්ඩිකේටර්ස්, හෝර්න් එක වම් පැත්තට දීලා තියෙනවා. දකුණු පැත්තට આવොත් අපිට එන්ජින් කට් ඔෆ් එක, ඒත් එක්කම හෙඩ්ලයිට්ස්, ඒ වගේම පාකින් ලයිට්ස් ඔන් කරන්න වගේම සෙල්ෆ් ස්ටාර්ට් එක දකුණු පැත්තට දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපේ කී හෝල් එක තියෙන්නේ මෙතන. අපිට කී එක මෙන්න මේ වගේ මේකට දාන්න පුළුවන්. ඊට අමතරව අපිට 13 ලීටර් ෆියල් ටැන්ක් කැපැසිටි එකක් තියෙන. එහෙම නැත්නම් ටැන්ක් කැපැසිටි එකක් තියෙන අපේ ටැන්ක් එක හම්බ වෙනවා. ඉතින් ටැන්ක් එකත් ලස්සන කිට් එකක් එක්ක තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අර ෆ්‍රන්ට් ෆේස් එකේ තියෙන ඩිසයින් එකත් එක්කම RC ටේස්ට් එකට මැච් වෙන විදියට. ඉතින් අපි මෙහෙම මෙයන් RC 250 කිව්වහම ඕගොල්ලෝ දන්නවා එන්ජින් කැපැසිටි කීයද කියලා. අපි යන් එන්ජින් එකට RC 250 කිව්වහම ඔයගොල්ලෝ දන්නවා බයික් එකේ එන්ජින් කැපැසිටි එක මොකක්ද කියලා. ඉතින් මේක 249cc Euro 5 ස්ටෑන්ඩඩ් එකේ එන්ජින් එකක් එන බයික් එකක්. ඉතින් මේකේ හෝස් පවර් එක 24.5ක් වගේම නිව්ටන් මීටර 21ක ටෝක් එකක් එක්ක එන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ 6 ස්පීඩ් චේන් ඩ්‍රිවන් ට්‍රාන්ස්මිෂන් එකක් එක තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ ෆියල් කන්සම්ප්ෂන් එක ගැන කිව්වම විශේෂයෙන්ම මම බයික් එක කතාව පටන් ගනිද්දි කිව්වේ ඔයා නෝමල් බයික් එකක ඉඳන් මොකක් හරි කැටගරි එකකට මාරු වෙද්දි ඔයාට RC කැටගරි එකක් කොහොම නැත්නම් ස්පෝර්ට්ස් බයික් එකක් හොයනවා නම් ඒකට හොඳ එන්ට්‍රි ලෙවල් බයික් එකක් විදියට. හැබැයි බයික් එක ගැන කතා කරන් යද්දී එන්ට්‍රි ලෙවල් එකකින් පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙච්ච තව දේවල් ගොඩක් කතා කරා. කොහොම හරි අපි මේ වගේ බයික් එකක් ඉස්සෙල්ලාම ගනිද්දී අපි මේක ස්පෝර්ට්ස් බයික් එකක් විදියට වගේම අපි ඩේ ටු ඩේ පදින්නෙත් මේක. ඉතින් ඒකෙන් හින්දා මේකේ ෆියුවල් කන්සම්ප්ෂන් එකත් හොඳ ලෙවල් එකක තියෙනවා. ඉතින් ලීටර් කිලෝමීටර් 39කට ආසන්න ෆියුවල් කන්සම්ප්ෂන් එකක් තියෙනවා වගේම පැයට කිලෝමීටර් 129ක උපරිම ස්පීඩ් එකකට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන performance එක, මේකේ තියෙන power එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ තවත් අමතක වෙච්ච දෙයක් තමයි අපිට underbelly exhaust තමයි බලා ගන්න තියෙන්නේ. ඒකත් එක්ක රයිඩර් ඉන්නේ ගොඩක් පහළ. බයික් එක කොච්චර aerodynamic designs තිබුණත් නැතත් අපිට රයිඩර් එකේ position එක, රයිඩර් එකේ angle එක වැදගත් වෙනවා කියලා. ඉතින් ඒකත් එක්කම මේකේ එයාගේ center of gravity පහළ තියෙනවා වගේම underbelly exhaust එකත් එක්කත් බයික් එකේ weight එක ගොඩක් දුරට පල්ලෙහාට ගන්න try කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බයික් එකේ තියෙන දේවල් ගැන නැත්නම් මේකේ power and performance ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් Zongen Cyclone RC 250 එක මේ වෙනකොට ලංකාවේ
ලංකාවේ හෝ ලංකාවෙන් පිට එක්ස්පීරියන්ස් ගන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාගේ අයිඩියා එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකෙන් Yamamoto වලට කෝල් එකක් දීලා මේ ගැන හැම විස්තරයක් දැනගන්නවා වගේම ටෙස්ට් රන් එකක් කියන්නේ ඒත් එකම මේක පර්චේස් කරන්න වගේම මේකේ ආෆ්ටර් සේල්ස් මේ හැම දෙයක් ගැනම මෙන්න මේ නම්බර් එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් සුපුරුදු විදිහටම ෂෝට් එක දිනවා Moto Hub TikTok Facebook Instagram වල අනිවාර්යයෙන් මේකත් ගිහලා like කරන්න follow කරන්න ඒක share කරන්න. එතකම වීඩියෝ එක බලලා ගම channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු මේ Moto Hub.